ඉලනවා සහෝදරි ස්ටෙලාගෙන් දෙවියන් වහන්සේගේ හස්තයට වචන බාර දීලා ආඥා කරන්න. හාලෙලූයා. අපි සභාවේ පරණම ඇදිලිවන්ත සහෝදරියක්. හාලෙලූයා. හාලෙලූයා. स्तुति दे ආමේන්. අපි හොඳම පොළොස්සන්නාදයක් දෙමු. හාලෙලූයා. මා කැමති අද උදෑසන ජෙසායා අනාගත වක්තුරගේ පොතේ 51 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ දෙසට අපගේ අවධානය යොමු කරන්න. පරණ ගිවිසුම සමහර බයිබල් වල පිටුව ඇවිල්ලා 938 වෙනි පිටුව ස්වාමින් වහන්සේ විසින් මුදන ලද්දු ගී කියමින් සියොනට හැරී එන්නෝය. දැන් ලියවිල්ලේ සඳහන් කරනවා ස්වාමින් වහන්සේ විසින් මුදන ලද්දු මුදනවා කියලා කියන නිදහස් කරන ලද්දු ස්වාමින් වහන්සේ විසින් නිදහස් කරන ලද්දු ස්වාමින් වහන්සේ කුමකින්ද අපිව නිදහස් කළේ? අද ඇවිල්ලා ලෝවෙස් කිතුනුවන් අද සමරනවා ක්‍රිස්තුස් වහන්සේ මහිමෙන් යුක්තව මහාන්විතව යෙරුසලමේ දේවමාලිගාවට ඇතුළු වුණු දිනය. ඒකට කියනවා කල් අතු ඉරිදා. ආගමික අය කියනවා ගොක් ඉරිදා. ගොක් ඉරිදා. අද තමයි යේසුස් වහන්සේ අද වගේ දවසක තමයි උන්වහන්සේ යෙරුසලමේ දේවමාලිගාවට ඇතුල් වුණේ. කොහොමද ඇතුල් වුණේ? යේසුස් වහන්සේ කියනවා ගෝලයන්ට නුඹලා යන්න හාවල් ස්ථානයට එතන ඉන්නවා කොටුළු වස්සෙක් ගෙට ගහන්න. ඔව්ව ලියාගෙන අරගෙන එන්න. කවුරු හරි හැවොත් ඇයි මේ කොටුළු වස්සව ලියන්නේ කියලා කියන්න ස්වාමින් වහන්සේට ඔව්ව ඕනේ කියලා. ත්‍යාදර සහෝදරය ඒ කොටුළු වස්සගේ පිටේ නැගලා තමයි යේසුස් වහන්සේ යොක්තිුනේ මේ ආකාරයෙන් හිර කරලා යක්ෂයා අපිව ඔහුගේ සියලු බැඳුම් වලින් බැඳලා අපිව හිර කරලා තිබුණේ. නමුත් ස්වාමින් වහන්සේ අද නබව මාව මුදවාගෙන තිබෙනවා. ස්වාමින් වහන්සේ විසින් මුදන ලද්දෝ අද නොබත් මාතු වහන්සේ විසින් මුදවනු ලබලා තිබෙනවා. අපිව පාපේ බැඳි වලින් මුදවනු ලබලා තිබෙනවා. යක්ෂයාගේ සියලු යදම් වලින් අපිව මුදවනු ලබලා තිබෙනවා. අද අපි ඇවිල්ලා නිදහස් වෙනවා. හොඳ අපල සන්නාදයක් දෙමු. අපි නිදහස් වෙනවා. ඒකයි සුදු පාළුතුමා ගලාති සභාවට ලියද්දි ගලාති 5 වෙනි පරිච්ඡේදය තුල ඉඳන් කියනවා පළවෙනි පදේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ නුඹලාව මුදුණු ලැබුවේ. මුදුණු ලැබුවේ නිදහස්කමේ ආත්මය ඇතුව සිටින්නයි. නැවත දහසකම නැමැති වියගාට අසු වෙන්න එපා. උන්වහන්සේ නුඹව මාව මුදවලා තිබෙනවා. සියලු දේ මුදවලා තිබෙනවා. එනිසා තමයි රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදය තුල සුදු පාළුතුමා රෝම සභාව විද්‍යාව දන් කියනවා ඒ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නම්
දැන් දඬුවමට පත් කිරීමක් නැත. හලෙලුයා. අද යක්ෂයාට අපේ ජීවිතය තුළ වරද තබන්න බෑ. ඒ උන්වහන්සේ ඉඳන් කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නන් දැන් දඬුවමට පත් කිරීමක් නැහැ. මම ඊයේ ගම්පා සභාවක ඉගැන්නුවා. උදේ 9 මාරේ ඉඳලා සවස් 4 වෙනකම්. සුභාරංචි සේවය පිළිබඳව ඉගැන්නුවා. මම මේ දේ උන්ට කිව්වා. ස්වාමින් වහන්සේ අපිව මුදවලා තිබෙනවා. ස්වාමින් වහන්සේ තුල සිටින අයව දැන් දඬුවමට පත් කිරීමක් නැහැ. ක්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ සියලු දේ තුලින් අපිව නිදහස් කරලා තිබෙනවා. අද අපි ඇවිල්ලා පාපේ කුලිය නැමැති ඒ ශාපෙන් උන්වහන්සේ අපිව නිදහස් කරලා දෙන එක තමයි කියන්නේ ස්වාමින් වහන්සේ විසින් මුදන ලද්දෝ. අද පරම්පරාගතක ශාප අපට නැහැ. ළඟ ඉන්න කෙනාට අත දීලා කියන්න පරම්පරාගතක ශාප මට නැහැ. පරණ දේ පහ වෙලා තිබෙනවා. සියලුම දේ අලුත් වෙලා තිබෙනවා. හොඳ පොල්සන්නාදයක් දෙමු. සියලුම දේ අලුත් වෙලා තිබෙනවා. යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තාද උන්වහන්සේගේ නාමයකට අදහගත්තාද එපමණ දෙනා දෙවියන් වහන්සේ දරුවෝ වෙන්න උන්වහන්සේ බලය දුන්නා. එතන සඳහන් කරනවා ලේන්වත් මාංශයේ කැමැත්තෙන්වත් නොවේ ඔවුන් දෙවියන් වහන්සේගෙන් උපත ලැබුවෝය. අද මේ ලෝකෙට මමත් නුඹත් ඇවිල්ලා තිබෙන්නේ ලේසා මාංශයේ කැමැත්තෙන්. මගේ අම්මයි තාත්තයි ලේසා මාංශයේ එකතු වීම තුල ඔවුන්ගේ මාංශයේ කැමැත්ත තුල තමයි නුඹත් මාත් මේ ලෝකෙට බිහි වෙලා තිබෙන්නේ. ලේසා මාංශයේ කැමැත්තෙන් තමයි නුඹත් මාත් ආවේ. යේසුස් වහන්සේ ආවේ ලේසා මාංශයේ කැමැත්තෙන් නොවේ. මේ ලෝකේ ඉපදුන හැම කෙනෙක්ම මේ ලෝකෙට බිහුනේ ලේසා මාංශයේ කැමැත්තෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැර ඒකයි උන්වහන්සේ පාපයක් නොකළා සුද්ධ තෙරන් වහන්සේ කියලා කියන්නේ. මරියතුමී පවා මේ ලෝකෙට ආවේ ලේසා මාංශයේ කැමැත්තෙන්. යේසුස් වහන්සේ තර ලේසා මාංශයේ කැමැත්ත නැතුව ආවේ. අද උන්වහන්සේ නුඹම මාව ලේසා මාංශයේ කැමැත්තෙන් නොවේ. දෙවියන් වහන්සේගේ කුණු නොවෙන්නා වූ උන්වහන්සේගේ වචන නැති බීජ වලින් අද නුඹව මාව අලුතෙන් උත්පාදනය කරලා තිබෙනවා. නුඹට මට අලුත් උපතක් දීලා තිනවා. ඒක තමයි කියන්නේ අපි නැවත ඉපදුනා වූ සෙනඟ. හාලෙලුයා. ඒකයි මම කිතුණුවාගේ වටිනාකම කිතුණුවා දැනගත යුතුයි. කිතුණුවාගේ වටිනාකම දැනගත් තරම් කිතුණුවා ඊටාත්ම ජයග්‍රාහක ජීවිතයක් ගත කරනවා. මොන දේ ආවත් ලෝකයේ අනිත් පැත්තට කඩා වැටුණාද කිතුණුවා ඒ දේවල් ගණන් ගන්නේ නැහැ. හාලෙලුයා. ඒ හේතුව ලිපිනේ සඳහන් කරනවා ස්වාමින් වහන්සේ විසින් මුදන ලද්දෝ. නුඹව මහව මුදවගෙන තිබෙන ස්වාමින් වහන්සේ. ඒ අය ගැන නම් කියනවා මුදන ලද්දෝ ගී කියමින් සියොනට හැරී එන්නෝය. ගී කියමින් සියොනට හැරී එන්නෝය. හැම මොහොතකම මුදන ලැබූ අයගේ මුඛයේ තියෙන මොකද්ද? ගීතිකාවක්. මොකද්ද මේ ගීතිකාව? ඔබ තාලෙට මේ ගීතිකාව ගායනා කරන්න නැති වෙන්න පුළුවන්. ඔබගේ හදවතින් හැම මොහොතකම ස්වාමින් වහන්සේට ප්‍රශංසා නැමැති ගීතිකාවක්. ප්‍රශංසා නැමැති ගීතිකාවක්. මොකද උන්වහන්සේ අපිව මුදවලා තිබෙනවා. ඇතුළාන්ත තිබෙනවා ප්‍රීතියක්. ඇතුළාන්ත තිබෙනවා සමාදානයක්. ඇතුළාන්ත තිබෙනවා බොහොම නිසකකමක්. ඔවුන් ගී කියමින් සියොනට හැරියන. සියොන කියන්නේ ස්වර්ගයට. හැම මොහොතකම අපේ ජීවිතය තුළ තිබෙන බලාපොරොත්තු ඇවිල්ලා ස්වර්ග රාජ්‍යයයි. ක්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි ජීවත් වෙලා සිටින හැම තප්පරයකම අපිට තිබෙන බලාපොරොත්තුව කුමක්ද? ස්වර්ග රාජ්‍යයයි. ඇයි අපි මේ ලෝකෙන් නෙමෙයි. අපි මේ ලෝකෙට අයිති නැහැ. අපි කාලයක් මේ ලෝකෙට අයිති වෙලා සිටියේ. නමුත් අද අපි මේ ලෝකෙට අයිති සෙනඟක් නෙමෙයි. සුදු පොල්තුමා නම් කියනවා අපගේ නායකත්වය ඇවිල්ලා ස්වර්ග රාජ්‍යය. අපි తాවකාලිකව මේ ලෝකෙ තුල අපි ජීවත් වෙනවා. ස්වාමීන් වහන්සේ తాවකාලික ලෝකයේ තුල උන්වහන්සේ අපට උන්වහන්සේගේ පොරොන්දු තුල ජීවිතේ භුක්ති විඳින්න උන්වහන්සේ ආශිර්වාද කරනවා.
කිතුණු හොඳ මහලු වයසට ඇවිල්ලා වයෝවෘද්ධ වයසට ඇවිල්ලා දරුවන්ගේ දරුවෝ දැකලා ඔවුන් මියන බව තමයි සුදු ලියවිලි තුල සාධක කර දෙන්නේ. එනිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ගී කියමින් සියොනට හැරි එන්නෝය. සියොන කියලා කියන්නේ අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තිබෙන තැන එතන සියොනයි. මොකද දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තමයි තිබෙන ප්‍රීතිය. ගීතාවලියේ නම් කියනවා සහෝදරයන්ලා එක්ව විසීම මොනතරම් ප්‍රීතියක්ද. ඒ සහෝදරයෝ හා එක්ව සිටින තැන ඇවිල්ලා සියොන. ඒ සහෝදරයන්ලා එක්ව සිටින ස්ථානයේ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ අභිමුඛය. මම ඔබට මීට පෙරත් කියලා ඇති. සුදු පාළුතුමා කියනවා නුඹලා ඇවිල්ලා දෙවියන් වහන්සේගේ මාලිගාව දෙවියන් වහන්සේගේ ආත්මෙන් වහන්සේ වැඩ වාසය කරන්නේ නුඹලා තුලයි. ඒ මාලිගාව සුද්ධය. මොකද මේ දෙවියන් වහන්සේගේ මාලිගාව? එකක් ඇවිල්ලා අපේ ශරීරය. අනික තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය, දෙවියන් වහන්සේ සිටින ස්ථානය. ඊශ්‍රායල් ජනතාව මිස්ර දේශයේ ඉඳලා පොරොන්දු දේශයට ගමන් කරද්දී දෙවියන් වහන්සේ ඔවුන්ට රාත්‍රියේ ගිනි ටැබකින් මඟ පෙන්වුවා. දවාලේ වලාකුළකින් මඟ පෙන්වුවා. වලාකුළ ගමන් කරන දිශාවට ඔවුන් ගමන් කළා. වලාකුළ නතර වෙන ස්ථානයේ ඔවුන් නතර වුණා. රාත්‍රියේ ගිනි ටැබ මඟ පෙන්වන ආකාරයට ගමන් කරා. ගිනි ටැබ නතර වෙන ස්ථානයේ ඔවුන් නතර වුණා. ඔවුන් නතර වෙලා මොනවද කළේ? ඔවුන් මැද අවකාශයක් තියෙන ආකාරයට ගෝත්‍ර 12 පිරිවෙලට ඔවුන් කූඩාරම් කඳවුරු ගෙතුවා. මැද ඇවිල්ලා හිස් තැනක් එතන අවකාශය ඔවුන් ගෝත්‍ර 12 පිරිවෙලට ඔවුන් කඳවුරු ගෙතුවා. මේ මැද තමයි ස්වාමින් වහන්සේගේ මාලිගාව. එකයි දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් යම් තැනක රැස් වෙනවාද ඒ මැදේ ජීවමානව සිටිනවා. ඒක පරණ ගිවිසුමෙන් දැන් සිදුවෙච්ච දෙයක්. මිස්ර දේශයේ ඉඳලා මොවුන් ගමන් කරද්දී වලාකුළෝ ගිනි ටැබ නතර වෙන ස්ථානයේ ඔවුන් නතර වුණා. ඔවුන් ගෝත්‍ර 12 පිරිවෙලට ඔවුන් කූඩාරම් ගසාගත්තා. මැද තමයි ස්වාමින් වහන්සේගේ ගෘහය. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අදත් ඒක එයාකාරයි. ඒකයි කියන්නේ ගී කියමින් සියොනට හැරියෙන්න. අපි දෙවියන් වහන්සේ ගෘහය හැරිලා සියොන. අපි දෙවියන් වහන්සේගේ අභිමුඛය හැරිලා සියොන. ඒ නිසා හැම මොහොතකම ස්වාමින් වහන්සේ නොබව මාව මුදවගෙන තිබෙනවා. එහෙනම් අපේ මුඛය හැම මොහොතකම තියෙන්නේ මොකද්ද? ගීතිකාවක්. ප්‍රශංසාවක්. අපි පාරේ යද්දී ස්වාමින් වහන්සේට ප්‍රශංසාවක්. ස්වාමිනේ ඔබ මාව මුදවා ගත්තා. ඔබ මට දීලා තිබෙන දේවල් ගැන ස්තුතියි. හාලෙලූයා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ගී කියමින් සියොනට ඇරී එන්නෝය. සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ස්වර්ගයෙන් එන්නා වූ ගෞරවය දෙවියන් වහන්සේ තුළින් ක්‍රිස්තුස් තුළින් සභාවට ප්‍රියාදර සහෝදරයා මෙන්න මේ ආකාරයෙන් තමයි ගලන්නේ. කොහෙද ඉස්සමතට? මොකද හැම මොහොතේ ස්වර්ගයේ සමග ගනුදෙනු කරන්න ඕනේ. මොකද අපි මේ පොළොවට අයිති නැහැ. අපි මේ පොළොවේ තාවකාලික ලැබුණු අරගෙන සිටින අපි නවාතැන් පොළක අපි ජීවත් වෙන අපේ විනාශයත් ස්වර්ගයේ හැම මොහොතකම අපි මේ ලෝකෙට අයිති නැති නිසා අපේ ආත්මය හැම මොහොතකම ස්වර්ගයේ සමග සම්බන්ධ වෙලා තිබෙනවා. අපි ස්වර්ගයේ සමග ගනුදෙනු කරනවා. හැම මොහොතකම මේ ස්වර්ගික ප්‍රීතිය අපේ ඇතුළාන්තය තුළ රජකම් කරනවා. හාලෙලූයා. ඉතින් බයිබලයේ සඳහන් කරනවා සන්තෝෂද ප්‍රීතිමත්කමද ඕන් පිටට පැමිණේය. දුකද සුසුම් ලෑමද පලා යන්නේ. දුකද සුසුම් ලෑමද පලා යන්නේ. අද සුසුම් ලනවා අපේ කිතුණුව පවා. අද අපේ කිතුණුව පවා මැසිවිලි දොඩනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය කනස්සලු වෙන්න එපා මොන දෙයකටවත්. මොකද දෙවියන් වහන්සේගේ දරුවන්ව උසස් කරන්න වෙලාවක් තිබෙනවා. ඒ වෙලාවක් තිබෙන නිසා තමයි උන්වහන්සේ ඉඳන් කියන්නේ උන්වහන්සේ සුදුසු කාලයේදී නොබලාව උසස් කරන බැවින් නොබලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න. සුදුසු කාලයේදී උන්වහන්සේ උසස් කරන උන්වහන්සේ සෝදසා පරීක්ෂා මත ගමන් කරන ඉඩ හරිනවා.
නමුත් උන්වහන්සේ කියනවා මම සුදුසු කාලයේදී නුඹලා උසස් කරනවා. ප්‍රශ්න කරදර ගැටලු අමාරුකම් එද්දී ඉඳන් කියනවා සුසුම්ලන්න එපා. ස්වාමින් වහන්සේ නුඹට දෙන්නෝ ජයග්‍රහණය දෙස නුඹ බලා සිටින්න. ජයග්‍රහණය දෙස නුඹ බලා සිටින්න. උන්වහන්සේ එක ශෙනකින් උන්වහන්සේ අපිට ජයග්‍රහණය දෙනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරී ලෝකේ පීඩා අපිට තිබෙනවා. නමුත් උන්වහන්සේ කියන ධෛර්යවත් වන්න මම ලෝකයේ අභිමවා මම ජයගත්තා. එහෙනම් ඒ උන්වහන්සේ ජයගත්තේ ඔබත් මාත් වෙනුවෙන්. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය එනිසා ලියවිලි සඳහන් කරනවා දුකද සුසුම්ලෑමද පලා යන්නේය. අපි ස්වාමීන් වහන්සේට නිතරම අපි මේ ගීතිකාව ගායනා කරමින් සිටිනවා නම් ලියවිල්ලේ ජෙසායා අනාගත වක්තයාගේ පොතේ 24 වෙනි පරිච්ඡේදයේ මෙසේ සඳහන් කරනවා 16 වෙනි පදේ. ඉතින් කියනවා ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේයයි කියන ගීතිකාව පොළවේ කෙළවර සිට ඇසෙනවා. ධර්මිෂ්ඨයාට ගෞරවය තිබෙනවා. ප්‍රියාදර සහෝදරයා කවුද මේ ධර්මිෂ්ඨයි කියලා කියන්නේ? අද බොහෝ මිනිස්සෝ අද මොනවද කරන්නේ? තමා ගැන අව탁සේරු කරගනිමින් කතා කරනවා. සමහරට ප්‍රශ්න කරදර ගැටලු අමාරුකම් එද්දී තමා ගැන අව탁සේරු කරගන්නවා. නමුත් අපි ධර්මිෂ්ඨයි. අපි ධර්මිෂ්ඨ උනේ කවදද? අපි ධර්මිෂ්ඨ උනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපේ ජීවිතේ බාර දුන්නු දවසේදී. උන්වහන්සේ අපේ ජීවිතේ සාමයත්වයේ බාර දුන්නු දවසේදී උන්වහන්සේ නොබව මාව ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකුට ගණන් ගනු ලැබුවා. ආබ්‍රහම්ව ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකුට ගණන් ගනු ලැබුවේ දෙවියන් වහන්සේගේ වචනයට කීකරුව. දෙවියන් වහන්සේ ඔහුට මහලු වයසට දුන්නා වූ දරුවා අවුරුදු 12ක් ඔවුන්ගේ තුරුලේ කුරතල්ව ඇති දෙටි වෙලා ඒ දරුවව දෙවියන් වහන්සේ කිව්වම ආබ්‍රහම් මොරියා කන්දට ගිහිල්ලා නුඹගේ දරුවව දවන පූජාවකට ඔප්පු කරන්න කියලා කිව්වම ආබ්‍රහම් වචනයක්වත් තර්ක නොකර දෙවියන් වහන්සේට කීකරුව දරුවව රැගෙන ගියා මොරියා කන්දට දෙවියන් වහන්සේට දවන පූජාවකට ඔප්පු කරන්න. යාදර සහෝදරයා තර්ක විතර්ක තිබුණේ නැහැ. ඔව් තුල තිබුණේ එකම දේ ඇවිල්ලා ලියවිලි සඳහන් කරනවා ආබ්‍රහම් ඔහුගේ මුඛයෙන් ප්‍රකාශ කළේ දෙවියන් වහන්සේට පුළුවන් මට ගල් වලින් දරුවන් උපදවා දෙන්න. මම දෙවියන් වහන්සේට කීකරුව දරුවව මම දවන පූජාවකට ඔප්පු කරනවා. මොරියා කන්දට ගිහිල්ලා මොරියා කන්ද කියලා කියන අපි ජෙරුසලමේ දේව මාලිගාව හදලා තියෙන එතන තමයි මොරියා කන්ද. එතන පූජාසනේ හදලා දරුවව මරන්න යද්දී තමයි දෙවියන් වහන්සේ කතා කරලා කියන්නේ ආබ්‍රහම් නුඹ ධර්මිෂ්ඨ මිනිසෙකු කොට ගණන් ගනු ලැබුවා. දෙවියන් වහන්සේ කීකරු වීම ඥාතර සහෝදරිය යේසුස් වහන්සේ කීකරු වෙලා තමයි දෙවියන් වහන්සේ නුඹගේ ජීවිතේ බාර දුන්නේ. දෙවියන් වහන්සේ කීකරු වෙලා තමයි නුඹ වතුර බෞතිස්ම ලැබුවේ. එදා දෙවියන් වහන්සේ නුඹව ධර්මිෂ්ඨ මිනිසෙකු කොට ගණන් ගනු ලැබුවා. නුඹ බෞතිස්ම වෙන දවසේ නුඹට හඬ ඇසුම් නැතු වුණාට එදා යේසුස් වහන්සේ බෞතිස්ම වෙලා උන්වහන්සේ දියෙන් උඩට එද්දී ඇසුණා වූ හඬ උන්වහන්සේ හැම මිනිසෙකින්ම උන්වහන්සේ ඒ හඬ කියනවා මොකද්ද? මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය ඔව් කෙරෙන් මම අතිශයින් ප්‍රසන්න වෙමි. එදා නුඹ ගැන ඒ හඬ ස්වර්ගයෙන් ඇසුණා. එදා දෙවියන් වහන්සේ නුඹව ධර්මිෂ්ඨ මිනිසෙකුට ගණන් ගනු ලැබුවා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අද අපි ධර්මිෂ්ඨයි. ධර්මිෂ්ඨයර පීඩා බොහොමයි. නමුත් ස්වාමින් වහන්සේ සියලු දේ ඔව්ව ආරක්ෂා කරමින් දෙවියන් වහන්සේ ජයග්‍රහණය දෙනවා. එනිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ධර්මිෂ්ඨයාට ගෞරවයේ ඇත්තේ යන ගීතිකාව පොළවේ කෙළවර සිට මාස ඇසිනේ. ඒකයි දේව දරුවෙනි අපි දෙවියන් වහන්සේගේ ගෞරවයයි. දෙවියන් වහන්සේ හැම මොහොතකම නුඹව මාව උසස් කරනවා.
එනිසා නුඹ කවදාකවත් නුඹ අවතක්සේරු කරගන්න එපා. මොන ප්‍රශ්නේ මොන කරදරේ මොන ගැටලුව මොන දේ ආවත් ස්වාමින් වහන්සේ නුඹව අතහරින්නේ නැහැ. එදා ස්වාමින් වහන්සේ නුඹව ධර්මිෂ්ඨ මිනිසෙකුට ගණන් ගනු ලැබුවා. ඒක එයා කාර්යමයි. ඊයේත් අද සදා කාලෙටම උන්වහන්සේ කහ සමානයි. වෙනස් වීමක්වත් වෙනස් වීමේ ඡායාවක්වත් නැහැ. අද කිතුරුව මේ ගැන දන්නේ නැති නිසා තමයි පොඩි දෙයකට කලකිරිලා සමහර ස්වාමින් වහන්සේ පවා අතහැර යනවා. නෑ ප්‍රියාදර සහෝදරයා සහෝදරිය නුඹ ධර්මිෂ්ඨයි. නුඹ ධර්මිෂ්ඨ කෙනෙක්. එදා උන්වහන්සේ නුඹව ධර්මිෂ්ඨ මිනිසෙකුට ගණන් ගනු ලැබුවා. ඒක හැමදාකම එයාකාරමයි. ඒක වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා නුඹ ස්වාමින් වහන්සේගේ ගෞරවය පිණිස නුඹ කටයුතු කරන්න. මොකද උන්වහන්සේ නුඹව මාව මුදවගෙන තිබෙනවා. නුඹව මාව නිදහස් කරගෙන තිබෙනවා. අර කොට්ටළු වස්සව නිදහස් කරගෙන ඒ කොට්ටළු වස්සට ගෞරවය දුන්නු ආකාරයටම දෙවියන් වහන්සේ නුඹව මාව යක්ෂයාගේ බැඳින් වලින් නිදහස් කරලා ඒ පාපේ බැඳින් වලින් නිදහස් කරලා අද නුඹට මට ගෞරවය දීලා තිනවා. ගෞරවයේ ඇතුව ජීවත් වන පිණිස මේ උතුම් උදෑසන දෙවියන් වහන්සේ සියල්ලන්ට ආශිර්වාද කරන සේක්වා. අපි නැගිට සිටිමු. හාලෙලූයා. ස්තුති වේවා දෙවියන් වහන්සේ. නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ගෞරවය වේවා දෙවියන් වහන්සේ. නුඹ දෙසට නුඹ එවිල බලන්න. නුඹ ගැනම අවතක්සේරු කරගත්තු දිනවකවානු ගැන නුඹ සිහි කරලා බලන්න. යෝබ්ගේ පීඩාව තුළ යෝබ් තමාගේ උපන්දිනේට ශාප කළා. යෝබ් ශාප කරමින් කිව්වා පිරිමි දරුවෙක් මේ ලෝකෙට ඉපදීම ගැන. ඔව් දොස් නැතුවා. නමුත් දෙවියන් වහන්සේ උට කතා කළා. ප්‍රේමන්ත සහෝදරයා සත්‍යය. යෝග්‍ය චරිතය අපි දකිනවා. යෝග්‍ය පටන් ගැනීමට වඩා දෙවියන් වහන්සේ අවසානයේ ආශිර්වාද කළා. ඔවුන්ට නැති වුණු දේවල් දෙගුණයක් දෙවියන් වහන්සේ නැවත දුන්නා. ඔව් ධර්මිෂ්ඨ මිනිසෙකුට ගණන් ගන්න ලැබුවා. නුඹ බලන්න නුඹ මෙනෙහි කරලා නුඹගේ ජීවිතේ ප්‍රශ්න කරදර ගැටලු අමාරුකම් එද්දී නුඹ දොස් කියපු අවස්ථාවල් තිබෙනවද? කියන්න ස්වාමිනී සමාවන්න. ඔබ මාව ධර්මිෂ්ඨ මිනිසෙකුට ගණන් ගනු ලබා තිබෙනවා. ඔබ මාව ධර්මිෂ්ඨ මිනිසෙකුට කැඳවලා තිබෙනවා. ස්වාමිනී කෙලවර දක්වා ඔබ වහන්සේ මාව උසුලාගෙන යන බව මම දන්නවා. කියන්න උන්වහන්සේට. හාලෙලූයා. කැඳවූ තැනන් වහන්සේ විශ්වාසවන්තයි. නොබව මාව අතරමන් කරන්නේ නැහැ. නොබව මාව අනාථවත් අරින්නේ නැහැ. මේ දෙවියන් වහන්සේ කොතරම් ප්‍රේමවන්තද කියනවා නම් උන්වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා අප සමග මේ පොළවේ සිටින්න ඒ සැනසිලිකාර ආත්මයන් වහන්සේ වූ ලෝකාන්තිම දක්වා අප සමග සිටින්න යේසුස් වහන්සේ අපට පොරොන්දුවක් දුන්නා. මම ඉන්න තැනට නුඹලාව ගෙන යනවා. මම යන්නේ කොමකටද? මම යන්නේ නුඹලාට ස්ථානයක් සූදානම් කරන්න. මගේ පියාගේ ගෘහයේ බොහෝ වාසස්ථාන තිබෙනවා. එසේ නොමැතිනම් මම නුඹලාට කියනවා මම යන්නේ ඒ වාසස්ථාන වලින් නුඹට සුදුසුම ස්ථානය සූදානම් කරන පිණිසයි. බලන්න කොතරම් ප්‍රේමවන්ත දෙවි කෙනෙක්ද කියලා. නුඹට මට උන්වහන්සේ ඒ සුදුසුම වාසස්ථානය සූදානම් කරන පිණිස උන්වහන්සේ ගියා. උන්වහන්සේ කියනවා මම සූදානම් කරලා නැවත එනවා ඒ වාසස්ථාන නුඹලාව ගෙන යන පිණිස. කවදද උන්වහන්සේ පොරොන්දුව දුන්නේ? නොබත් මාවත් ධර්මිෂ්ඨ මිනිසෙකුට ගණන් ගනු ලැබූ දවසේ උන්වහන්සේ නුඹගේ මගේ ජීවිතයේ ස්වාමිත්වයේ බාර දුන්නු දවසේ වතුර බෞද්ධිස්ම ලැබපු දවසේ උන්වහන්සේ සමග යන්න තීරණය කරපු දවසේ
උන්වහන්සේ ධර්මිෂ්ඨ මිනිසෙකුට ගණන් කරනු ලැබ උන්වහන්සේ පියාගේ ගෘහයේ ඒ වාසස්ථානය සූදානම් කරන්න උන්වහන්සේ නියම කළා. හාලෙලූයා. ඔබ මොනම දෙයකටවත් අධෛර්ය වෙන්න එපා, කලකිරෙන්න එපා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, ඒකයි යේසුස් වහන්සේ පොළවේ ජීවත් වෙද්දී කිව්වා නුඹලා කිසිවක් ගැන කනගාටු වෙන්න එපා, කනස්සලු වෙන්න එපා. කනස්සලු වීමෙන් නුඹලාගේ උසට ඒක රියනක්වත් වැඩි කරගන්න බෑ. කිසිම දෙයක් ගැන කනස්සලු වෙන්න එපා. සුදු පෞල් කුමාර පිලිපි සභාවට ලියදී නම් කියනවා නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය නුඹලාගේ සිතවිලිද ආරක්ෂා කරනවා ඇත. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, නුඹ ධර්මිෂ්ඨයි. නුඹ දෙවියන් වහන්සේගේ දරුවෙක්. උන්වහන්සේ කියනවා මම නුඹව උසුලාගෙන ගමන් කරන දෙවියන් වහන්සේ. එදා ඊශ්‍රායල් ජනතාවට වලාකුලෙන් මඟ පෙන්වුවා වූ, රාත්‍රියේ ගිනි දෙමින් මඟ පෙන්වුවා වූ, ඒ මාරාවේ ජලය මීරට හැරෙව්වා වූ ඒ දෙවියන් වහන්සේ නුඹත් මාත් සමග ජීවමානව සිටිනවා ලෝකේ අන්තිමේ දක්වා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, නුඹගේ මැසිවිල්ල එනම් කුමක්ද? නුඹගේ විමසන්න. නුඹගේ මැසිවිල්ල කුමක්ද? නුඹගේ කලකිරීම කුමක්ද? නුඹගේ අධෛර්යයටපත් වීම කුමක්ද? නුඹගේ විමසලා බලන්න. දෙවියන් වහන්සේ මෙතරම් පොරොන්දු නුඹට දීලා තිනවා. ඒ පොරොන්දු අල්ලාගෙන නුඹ ඉදිරියටම ගමන් කරන්න, ඊළඟටම ගමන් කරන්න. දෙවියන් වහන්සේ නුඹ සමගයි, මා සමගයි. ස්වාමිනේ, ඔබගේ වචන ගැන ස්තුතියි. වචනේ හැම කෙනෙක්ගේම සිත් තුළ පළදරලා ඒ අනුව ජීවත් වෙන්න, ගමන් කරන්න කරුණාව දෙන්න. ස්වාමිනේ වහන්සේ අපිව මුදවාගෙන තිබෙනවා, නිදහස් කරගෙන තිබෙනවා. ස්වාමිනේ ගෞරවය ඇතුව ජීවත් වෙන්න. එදා එක් කොටළු වස්සව ලියාගෙන ස්වාමිනෝගේ පිට උඩ වාඩි වෙලා ඔබ වහන්සේ ස්වාමිනේ මහින් මහන්විතව ජෙරුසලමේ දේව මාලිගාවට ඇතුළු වුණා. ස්වාමිනේ ඒ අවසාන සතිය ගත කරන පිණිස මගේ ආදරවන්ත සදාකාලික පියාණෙනි, ඔබ වහන්සේ කොටළු වස්සර දුන්නා වූ ගෞරවයට වඩා ගෞරවයක් අද ඔබ වහන්සේගේ දරුවන්ව ඔබ වහන්සේ මුදවාගෙන ස්වාමීන් ගෞරවය ඉස්මත තබා තිබෙනවා. මුළු සකල සර්වාංගයේම ගෞරවය ලබන පිණිස. ඒ නිසා ඔබට ස්තුතියි. වචනය අසපු හැම කෙනෙකුම සිත් තුළ වචනේ පළදරලා ඒ තුළ ජීවත් වෙන ගමන් කරන්න කරුණාව දෙන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හාලෙලූයා. හාලෙලූයා. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ජේසුස් මාගේ ජීවනේ බලයයි සැමදා මට සතුට ගලයි. ජේසුස් මාගේ ජීවනේ බලයයි යෞවන කාලේ මනා
ජේසුස් මාගේ ජීවනේ බලයයි සැමදා මට සතුට ගලයි ජේසුස් මාගේ ජීවනේ බලයයි සැමදා මට සතුට ගලයි සමාදන් තුති බඳුර එක්සු කරන්න යාඥා කළා දෙන්නේ අවසන් කරමු. Haleluya. Amen.